2014 මේ ප්‍රතිසංස්කරණයක් කියලා මේ අපේ රටේ මිල කළ නොහැකි චිත්‍ර 42ක් උස්සනවා. මේ චිත්‍ර 42 උස්සන්නේ එවකට හිටපු රජයේ ඇමතිවරු. දැන් මෙයාලගේ ගෙවල් වල මේ චිත්‍ර ඇති. සමහර වෙලාවට අර ගිනි තිබ්බට පස්සේ ඒවා පිච්චිලා ගිහිල්ලාද දන්නෙත් නැහැ. හැබැයි මේගොල්ලෝ මේක ඉස්සුවා. මොකද මේක ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර මේවා. එතකොට මේකේ ප්‍රතිසංස්කරණයක් කියලා මේ සිතුවම් ටික ඔක්කොම මේගොල්ලෝ ගලවගෙන යනවා. හැබැයි මේක සිද්ධ වෙන්නේ 2014. 2014 ඉඳලා මේ චිත්‍ර ටික උස්සලා තියෙනවා. මම හිතන්නේ 2018 වගේ තමයි චිත්‍ර ටික උස්සලා තියෙන අපිට ලැබිච්ච බුද්ධි වර්තාවලට අනුව. එතකොට මේ 2018 ඉස්සුවට පස්සේ මේක විවෘත කරගන්න බෑ. අදටත් මේක විවෘත නැහැ. එතකොට මේවා එහෙම විවෘත කරේ නැහැ කියලා මේක වහලා දාන්න පුළුවන්ද? එතකොට මේ සම්බන්ධව ඔන්න ජනාධිපතිතුමාට ලියුමක් ලියලා දෙනවා. ඒක බලන්න. මේ ලියුම ලියන්නේ 2025 පෙබරවාරි 22 වෙනිදා. ඒ වගේම මේකේ කොපියක් යනවා සුනිල් සෙනවි සංස්කෘතික ඇමතිතුමාට. ඊළඟට විගණාධිපතිවරයාට යනවා. ඊළඟට ලේකම් මේ අල්ලස් හා දූෂණ සභාවේ ඔන්න එතුමාටත් 2024 පෙබරවාරි 24 වෙනිදා ලියුමක් දානවා. ඒ ලියුම තමයි මේ තියෙන්නේ. එතකොට පොලිස් ස්ථානාධිපතිට කුරුඳුවත්ත. මෙයාට දැන් ඔන්න පැමිණිලි දෙකක් තියෙනවා. පැමිණිලි අංකත් මම කියන්නම්. CIB රෝම ඉලක්කම් 1.8යි ඇලයිරක් 89. මේක දාන්නේ 2025 දෙවෙනි මාසේ 18 වෙනිදා. ඊළඟට තව මම ඉල්ලක් එනවා CIB රෝම ඉලක්කම් 2 94යි ඇලයිරක් 139. මේක දාන්නේ 2025ම පෙබරවාරි මාසේ 24 වෙනිදා. එතකොට මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. දැන් ෆයිල්ස් තියෙනවා කියන්නේ අපි කිව්වේ. ජනාධිපතිතුමා ෆයිල්ස් තියෙනවා කියලා අර මටත් වැඩිය හොඳට ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ගැන කිව්වා. අපි රැන්ඩම්ලි ෆයිල් එකක් ගත්තොත් පෙන්වන්නම් කියලා. දැන් රැන්ඩම්ලි ෆයිල් ගන්න ඕනේ නැහැ. ඔන්න අපි එකින් එක ඔබට දෙනවා. දැන් මේකත් මේ පැරණි ආණ්ඩුවේ එතකොට සංස්කෘතික අමාත්‍ය හිටියේ මට මතක හැටියට විදුර වික්‍රමනායක. එතකොට මේ විදුර වික්‍රමනායක මහත්තයාත් කියලා තියෙනවා මේක හොයන්න කියලා. හැබැයි මේක අද වෙනතුරු හොයලා නැහැ. මේ ෆයිල්ස් හොයන්නේ මේ චිත්‍ර මේ සාමාන්‍ය ගමේ මිනිස්සෙක් ගන්නෙ නැහැ. මේ චිත්‍ර ඔය මේ ඉන්න සීමයි අයියා හරි එහෙම නැත්නම් ඔය මේ රමණී අක්කා හරි පාරේ ඉන්න කවුරුත් මේවා අරන් යන්නේ නැහැ. මේවා උස්සන්නේ ප්‍රභූවරු, දේශපාලකයෝ, ඔය රජවරු. හොයලා බලන්න මේක ගෝඨාගේ ගෙදරක් තියෙන්නේ, මේක මහින්දගේ ගෙදරක් තියෙන්නේ, මේක කාගේ ගෙදරක් තියෙන්නේ කියලා මේක හොයන්නේ මේ චිත්‍ර ටික. මේවා මිල කළ නොහැකි චිත්‍ර. මොකද අපි දන්නවා මේ මෙතන තියෙනවා මේ කවුද මේ ජෝර්ජ් කිඩ් මහත්මයාගේ චිත්‍ර පවා. කොළඹ යුගයේ හොඳම චිත්‍ර ශිල්පියා ජෝර්ජ් කිඩ්. එතකොට මේ ජෝර්ජ් කිඩ් මහත්මයාගේ චිත්‍රත් මෙතන තියෙනවා. එතකොට මේවා මිල කරන්න බැහැ කියලා තමයි වටිනාකම කියන්නේ. ඉතින් මේ චිත්‍ර පිළිබඳවත් හොයන්න. ඒකත් අපි ජනාධිපතිතුමාට කියනවා. ඔන්න ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක කිව්වේ පැමිණිලි තියෙනවා. ජනාධිපතිතුමා ලියලා තියෙනවා. ඒ වගේම මේ අල්ලස් සහ දූෂණ සභාවට ලියලා තියෙනවා. දැන් හොයන්න. අපි බලාගෙන ඉන්නවා මේකට මොකද වෙන්නේ කියලා.